අවුරුද්දක්. තවත් අලුත් ආරම්භයක්. මතකද ඔයාට 2025 පටන් ගන්නකොට ඔයා හිතපු දේවල්? මේ අවුරුද්දේ මම වෙනස් වෙනවා. මම දිනනවා. මම මගේ ඊන වලට යනවා. ඒ අවුරුද්ද ඉවර වෙනකොට ඔයා හිටියේ ඔයා බලාපොරොත්තු වුණ තැනද? සමහර විට ඔයා දිනන්නේ නැති. සමහර විට ඔයාට වරදින්නේ නැති. හැබැයි යාළුවා, අද මම ඔයාට කියන්න ආවේ පරණ කතා නෙමෙයි. මම ආවේ ඔයාට එක දෙයක් මතක් කරන්න. 2025 ඉවරයි. ඒ පොත වැව්වා. දැන් ඔයාගේ අතේ තියෙන්නේ 2026 කියන ඉස්පොත. යථාර්ථය. ගොඩක් අය අවුරුද්ද පටන් ගන්නේ ලොකු බලාපොරොත්තු එක්ක. ජනවාරි 1 වෙනිදා ජිම් යනවා. පොත් කියවනවා. පාඩම් කරනවා. ඒත් ජනවාරි 15 වෙනකොට ඒ ඔක්කොම ආයේ පරණ තැනමයි. ඇයි අපිට එහෙම වෙන්නේ? මොකද අපි වෙනස් වෙන්න ඕනි කියලා හිතුවට හැත්තටම වෙනස් වෙන්න කැප වෙන්නේ නැහැ. අපි බලාගෙන ඉන්නේ හරි වෙලාව වෙනකම්. හෙට පටන් ගන්නවා. සඳ පටන් ගන්නවා. හැබැයි මතක තියාගන්න 2026 කියන්නේ ඔයාට ලැබුණු අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්. ඔයාට ලැබුණු අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්. මේ අවුරුද්දෙත් ඔයා පරණ විදියටම හිතුවොත්, පරණ විදියටම වැඩ කළොත් මේ අවුරුද්ද අන්තිමට ඔයාට ඉතුරු වෙන්නේ පසුතැවීම විතරයි. ඒ නිසා අද තීරණය ගන්න. මේ 2026 දී මම මගේ පරණ වර්ෂන් එක මරලා දානවා. කම්මැලිකම, බය, ලැජ්ජාව, අනිත් අය මොනවා කිව්වත් මොනවා කියයිද කියන එක මේ ඔක්කොම කුණු කූඩේට දානවා. මේ අවුරුද්දේ 365 දවස් කියන්නේ ඔයාට ලැබුණු අවස්ථා 365ක්. ඔයාට බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. 2026 දී පටන් ගන්න. ඔයාට විභාගේ පාස් වෙන්න ඕනේ. අදම ඉඳන් ඒකට මැරිගෙන වැඩ කරන්න. ඔයාගේ ඇඟ අදා ගන්න ඕනේ. දැන්ම බෑපන් වැඩේට. දැන් ලෝකේ කවුරුත් දෙන්නේ නැහැ ඔයාව ගොඩ දාන්න. ඔයාගේ ගැලවුම් කාර්යය ඔයා විතරයි. කන්නාඩියේ පේන මිනිස්සයා විතරයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන්නේ. ඊන දකින්න එපා. සැලසුම් වඩන්න. නිකන් ඉන්න එපා. වැඩ කරලා පෙන්නන්න. කතා කරන්න එපා. කරලා පෙන්නන්න. 2026 දී ඔයාට එන ප්‍රශ්න දිහා බලලා hina වෙන්න. වැටෙන වාරයක් පාසා නැගිටින්න. මතක තියාගන්න, යකඩය තලන තරමට තමයි ශක්තිමත් ආයුධයක් වෙන්නේ. ප්‍රශ්න එනවා කියන්නේ ඔයා ශක්තිමත් වෙනවා කියන එක. ඔයාගේ ෆෝන් එක වඩා ඔයාගේ ඊනට වෙලාව දෙන්න. විනෝදයට වඩා දියුණුවට තැන දෙන්න. නින්දට වඩා උත්සාහයට තැන දෙන්න. 2026 දෙසැම්බර් 31 වෙනිදා රැ වෙනකොට ඔයා ආපහු ඇරිලා බලලා කියන්න පුළුවන් වෙන්න ඕනේ, මම ඒක කළා. මගේ උපරිමය කළා. මේක මගේ අවුරුද්ද කියලා. දැන් පටන් ගන්න. මේ මොහොතේ පටන් ගන්න. 2026 අයිතිය ඔයාට. ජය වේවා.